ක්‍රීඩා විද්‍යායතනය මගින් ක්‍රීඩා ක්ෂේත්‍රයට විවිධ පාඨමාලාවන් හඳුන්වා දෙනු ලැබේ. ඒ අතර සුවිශේෂී පාඨමාලාවක් අප ආයතනය විසින් 2024 සහ 2025 වර්ෂවල ආරම්භ කරන ලදී ක්‍රීඩා මනෝවිද්‍යාව පිළිබඳ සාධක පත්‍ර පාඨමාලාව. මෙම පාඨමාලාව මෙම වර්ෂයේදී පැවැත්වීමටද මේ වෙන විට අයදුම්පත් කඳවනු ලැබේ. පාඨමාලාව හදාරීම පසුව මා හිතන්නේ ක්‍රීඩාවේ ජයග්‍රහණය සඳහා ඒ වගේම ක්‍රීඩාවේ උසස් ජයග්‍රහණ ලබා ගැනීම සඳහා ක්‍රීඩකයන්ගේ මනස නිවැරදි තැනකට ගෙනීම සඳහා මේ පාඨමාලාව අධ්‍යයනය කරන පුහුණුකරුවන් සහ ඒ අභ්‍යාසලාභීන්ට හැකියාවක් ලැබේවායි කියලා මා ප්‍රාර්ථනා කරනවා. ඉදිරියේදී මෙම ක්‍රීඩා මනෝවිද්‍යා පාඨමාලාව ඩිප්ලෝමා පාඨමාලාවක් බවට පරිවර්තනය කිරීමට අප ආයතනයේ බලාපොරොත්තු වෙනවා. එහිදී අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ අපේ රටේ ක්‍රීඩාව ආසියාතික තලයට සහ පොදු රාජ්‍ය මණ්ඩලීය තරඟවලට ක්‍රීඩකයන් සහ කණ්ඩායම් ඉදිරිපත් කර ක්‍රීඩා ජයග්‍රහණ ලබා ගැනීම සඳහා කණ්ඩායම් නිර්මාණය කිරීමේදී ක්‍රීඩා මනෝවිද්‍යාඥයන්ගේ සහාය ඔවුන්ට ලබා දී ඒ දක්ෂතාවය ලබා ගැනීම තුළින් අපේ රටේ ක්‍රීඩාව ඉහළට ගෙන යාම සඳහා මේ පාඨමාලාව ඉවහල් වේ කියලා මාගේ විශ්වාසය. ජාතික ක්‍රීඩා විද්‍යායතනය මගින් මෙහෙවනු ලබන ක්‍රීඩා මනෝවිද්‍යාව පිළිබඳ සාතික පත්‍ර පාඨමාලාවේ තුන්වන කණ්ඩායම බදවා ගැනීම සඳහා මේ වන විට අයදුම්පත් කරනවා තිබෙනවා. අතර මේ පාඨමාලාව ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට තමයි ක්‍රීඩා මනෝවිද්‍යාව පාඨමාලාව ලෙස ආරම්භ කිරීමට අපි තීරණය කළේ. යනුව ක්‍රීඩා ශාස්ත්‍රයේ තිබෙන විශාල හිඩසක් පිරවීම සඳහා තමයි ජාතික ක්‍රීඩා විද්‍යායතනය මේ පාඨමාලාව ආරම්භ කරන්නේ. මේ පාඨමාලාව තුළ ඉතාමත්ම වැදගත් විෂය කරුණු ගණනාවක් රාශියක් ඇතුළත් කර තිබෙනවා. ඉතාමත්ම ලෝකයේ දැනට පවතින දියුණුතම ක්‍රමවේදයන් වලට මෙහි විෂය නිර්දේශය සකස් කොට තිබෙනවා. ඒ වගේම දැනට ශ්‍රී ලංකාව තුළ සිටින ක්‍රීඩා මනෝවිද්‍යා ශාස්ත්‍රය පිළිබඳව සහ මනෝවිද්‍යාව ශාස්ත්‍රය පිළිබඳව පළපුරුදුම ආචාර්ය මඩුල්ලක් විසින් මෙම පාඨමාලාව මෙහෙයවනු ලබනවා. එතකොට මේ වන විට අපි කණ්ඩායම් දෙකක් සාර්ථකව අවසන් කොට තිබෙනවා. අධ්‍යයන කටයුතු විභාග පත්‍ර අවසන් කොට තිබෙනවා. එතකොට 2026 වර්ෂයේදී අපි තුන්වන කණ්ඩායම ආරම්භ කිරීමට සූදානම් වෙලා සිටින මාර්තු මාසයේ. ඉතින් අපි ඔබට ඇරයුම් කරනවා මෙම ක්‍රීඩා මනෝවිද්‍යාව පිළිබඳ සාතික පත්‍ර පාඨමාලාවට අයදුම් කරන්න. ඔබට ඔබ පුහුණුකරුවෙක් නම්, ඒ වගේම ඔබ ක්‍රීඩකයෙකු නම්, ඔබ ක්‍රීඩා ගුරුවරයෙකු නම්, ඔබ මේ ක්‍රීඩා ශාස්ත්‍රය පිළිබඳව ආසාවක් තිබෙන, අධ්‍යාපනයට ආසාවක් තිබෙන කෙනෙක් නම් අපි ඔබට ඉතාමත්ම ඕනෑකමින් ආරාධනා කර සිටිනවා ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ මෙම ක්‍රීඩා මනෝවිද්‍යාව පාඨමාලාව සඳහා අයදුම් කළා. එම පාඨමාලාව හදාරන්න ඒ තුලින් ලබා ගන්න දැනුම ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන්, ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ජයග්‍රහණ ලබා ගැනීම සඳහා, ඒ වගේම නිරෝගී පරපුරක් බිහි කිරීම සඳහා එම දැනුම යොදා ගැනීමට අප ඔබට ආරාධනා කර සිටිනවා. බොහොම ස්තුතියි.